සුබ දවසක් යාළුවනේ. හිරු ප්ලාන් නර්සරි YouTube channel එක වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දැනටවත් දන්නව ඇති මම මේ channel එකෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නයි මිරිස් වගාව පිළිබඳව. ඒ කියන්නේ නයි මිරිස් වගාවක් අපි මෙන්න මේ පස් මාධ්‍ය හදාගන්න ස්ථානයේ සිට මෙන්න මේ විදිහට වගාවක් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන සියලුම දැනුම මම මෙන්න මේ වීඩියෝස් මාලාවෙන් ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. ඔයාලා මේ වීඩියෝස් ටික බැලුවේ නැත්නම් ඒ වීඩියෝස් ටිකත් බලන්න ගිහිල්ලා එහෙම වුණොත් ඔයාලට මුල ඉදම්ම මෙන්න මේ නයි මිරිස් වගාවක් නිවැරදිව කොහොමද කරගෙන යන්නේ කියලා ඔයාලට ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඒ වීඩියෝස් වල මම සම්පූර්ණයෙන් පැහැදිලි කරලා තියෙනවා. මම ඒ වගේ කරලා පෙන්නලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි කරගෙන යන්න ඕනි කියලා. එන්නේ මේ විදිහට අපි හදපු පොඩි පැල ට්‍රේ එකකින් ගලවලා අපි හදපු මෙන්න මේ ප්‍රමාණයේ පොඩි පැල තමයි මෙන්න මේ විදිහට හොඳට දැන් වර්ධනය වෙලා තියෙන්නේ. අද අපි බලමු මෙන්න මේ නයි මිරිස් වගාවට කරන්න ඕනි තවත් දෙයක් ගැන අද අපි බලමු. ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක දැම්ම subscribe කරන්න. එහෙම වුණොත් ඔයාලට අපේ අලුත් වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ නයි මිරිස් වගාවකට කොහොමද නිවැරදිව දියර පොහොර අපි යොදාගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. අපි කැට වශයෙන් පොහොර කොහොමද යොදන්න ඕනේ කියලා මම කලින් වීඩියෝස් වල ඔයාලට කියලා දීලා තියෙනවා. එන්නේ මේ විදිහට කැට වශයෙන් ඔයාලට පොහොර යොදා ගන්න පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්න දියර පොහොර කොහොමද නිවැරදිව යොදාගන්නේ. ඒකට යොදා ගන්න පුළුවන් දියර පොහොර වර්ග කිහිපයකොත් මම අද ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් අද අපි බලමු ඔයාලා කලිමුත් දන්නවා ඇති මෙන්න මේ ඇල්බර්ට් සොලියුෂන් කියන මෙන්න මේ පොහොර එක ඔයාලට දිය කරලා මෙන්න මේක මුලට දාන්නත් පුළුවන්. ආයෙ මේක ස්ප්‍රේ කරන්නත් පුළුවන්. මම ඔයාලට අද කියලා දෙන්නේ ස්ප්‍රේ කරන විදිය ගැන. ඔයාලට මෙන්න මේ ඇල්බර්ට් එක ඔයාලට මිලදීගෙන මෙන්න මේකේ කුඩු එකක් නම් කුඩු එකක් නම් ලීටරයට ග්‍රෑම් එකක් වෙන්න ඔයාලා දිය කරගෙන ඔයාලගේ ස්ප්‍රේ ටැංකියට දාලා ඔයාලා සාමාන්‍යයෙන් උදේ 9ට හෝ නැත්තම් හවස නම් 4න් පස්සේ වගේ මෙන්න මේ දියර පොහොර ස්ප්‍රේ කරනවා නම් හොඳයි. මොකද මෙන්න මේ වගේ දවල් කාලේ දියර පොහොර ස්ප්‍රේ කරන්න යන්න එපා. එහෙම වුණොත් මෙන්න මේ දියර පොහොර සැර නිසා මෙන්න මේ කොළ පිච්චෙන්න බලනවා. ඒ කියන්නේ මේවට පොහොර වැටිලා මෙන්න මේ කොළ වලට හානි වෙන්න පුළුවන්. ඔයාලා සාමාන්‍යයෙන් උදේ වරුවේ හෝ හවස් කාලේ මෙන්න මේ දියර පොහොර යොදා ගන්නවා නම් එහෙම ගැටලුවක් නැහැ. මෙන්න මේ දියර පොහොර යොදා ගන්න එකේ වාසි තමයි ඉක්මනට මෙන්න මේ පැලවලට අපිට පොහොර ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් මුලට දැම්මොත් ඒක සෙමින් තමයි මෙන්න මේ ශාකයට ලබා ගන්නෙ. දැන් දියර පොහොර අපි ස්ප්‍රේ කරොත් මේවා කොළ වලින් පත්‍ර වලින් ඉක්මනින් උරා ගන්නවා. ඒ කියන්නේ ඔයාලට ඉක්මනින් මෙන්න මේ නයි මිරිස් ශාක වර්ධනය කරගන්න පුළුවන්. ඉක්මනින් වර්ධනය කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාලට වෙලා දැන් මේ වගේ මුකුත් නැහැ. මුකුත් ඩෙෆිෂියන්සි එකක් නැහැ. ඔයාලට නැත්තම් මෙන්න මේ වගේ ඩෙෆිෂියන්සි දැනගන්න පුළුවන්. ඒ කියන්නේ උන්නතා, ඒ කියන්නේ පෝෂක අඩු වුණාම ඒ වගේ එනවා එක උන්නතා ලක්ෂණ එනවා. එන්නේ එහෙම උන්නතා මග අරවගෙන මෙන්න මේ කොළ පාටට ලස්සන වගාවක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හොඳට කොළ පාටට තියෙනවා නම් එන්නේ එකේ අස්වැන්න හොඳට තියෙනවා. අස්වැන්න තියෙනවා අපිට මේවට එන ලෙඩ රෝග අඩු වෙනවා. ඒ නිසා මෙන්න මේ දියර පොහොර කියන එක ගොඩාක් වටිනවා, ගොඩාක් වැදගත්. මෙන්න මේ ඔයාලත් නයි මිරිස් වගාව පවත්වාගෙන යනවා නම් මම ඔයාලට දැන් කියලා දෙන්න. අපි දැන් දියර පොහොරවල වාසි කතා කරා. ඊට පස්සේ අපි දැන් ඇල්බර්ට් සොලියුෂන් එක කොහොමද මෙන්න මේ වගාවට ස්ප්‍රේ කරන්න කියලා අපි දැන් කතා කරා. ඔයාලට ආය ඇල්බර්ට් සොලියුෂන් එකට අමතරව වෙළඳ පොලේ විවිධ නම් වලින් තියෙනවා. විවිධ නම් වලින් තියෙන මෙන්න මේ විදිහට ලික්විඩ් විදිහට ගොඩාක් දියර පොහොර වර්ග එනවා. මෙන්න මේක මම ඔයාලට පෙන්නන්නම්. මේක ඔයාලට පෙන්නන්නම්. මෙන්න කොළ පාටට වගේ තමයි එන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. සියලු මූලද්‍රව්‍ය අඩංගු වෙන ඔයාලා මෙන්න මේ දියර පොහොර එකක් ගද්දී ඔයාලා බලන්න ඒකේ මෙන්න මෙතන ගහලා තියෙනවා පෝෂක. ඒ කියන්නේ මහා මූලද්‍රව්‍ය, සුද්ධ මූලද්‍රව්‍ය කියන පෝෂක මෙන්න මෙහෙම ගහලා තියෙනවා. එන්නේ පෝෂක ඔක්කොම තියෙනවද කියලා බලන්න. එහෙම තියෙනවා නම් ඔයාලා එන්නේ ලේබල් වල තියෙන ප්‍රමාණයටම දියර පොහොර ගහන්න. මොකද මෙන්න මේ දියර පොහොර වැඩි කරන්න එපා. ඔයාලා වතුරට කවලම් කරද්දී ඒ ප්‍රමාණයටම දාලා ඔයාලා දියර පොහොර ස්ප්‍රේ කරන්න. මොකද සැර වැඩි වුණොත් මෙන්න මේ ශාක වලට හානි වෙන්න පුළුවන්. එන්නේ විදිහට ඔයාලට ඇල්බර්ට් එක යොදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මම මේ වගේ නම් ටිකක් කියන්නම්. ඔයාලට ගන්න පුළුවන් මේකට
සුපර් මැක්ස් ඊට පස්සේ වෙජි මැක්ස් කියලා එකක් තියෙනවා ග්‍රෝ ග්‍රීන් කියලා තියෙනවා එන්නේ වගේ දියර පොහොර ගොඩාක් වර්ග තියෙනවා ඒ දියර පොහොර ඔක්කොම ගොඩක් ಜಾති වලින් එකම දේ තමයි වෙන්නේ ඔයාලා දියර පොහොර එකක් ගන්නවා නම් බලන්න ඕනේ අන්න අර ලේබලේ සියලුම පෝෂක අඩංගුයිද කියලා ඔයාලා බැලුවා නම් හරි ඒ විදිහට දියර පොහොර ස්ප්‍රේ කරොත් ඔයාලා බලා ගන්න පුළුවන් කහ පාටට හැරිලා තියෙනවා නම් මෙන්න මේ පැල ඔයාලට දියර පොහොර ගහලා සාමාන්‍ය දවස් දෙකක් ඇතුළත වගේ මෙන්න මේවා කොළ පාටට හොඳට බලා ගන්න පුළුවන් ඒ කියන්නේ දියර පොහොර හොඳින් වැඩ කරනවා මෙන්න මේ නයිමිරිස් පැලවලට දැන් අපි මේකට දියර පොහොර තාම ස්ප්‍රේ කරලා නැහැ. අපි දැන් දියර පොහොර අද ස්ප්‍රේ කරන්න යන්නේ. දැන් මේ දවල් ගොඩක් අවුව සැරයි. මම ඔයාලට මේ වීඩියෝ එක ගේන්න ඕනින්ද තමයි අද මෙහෙම කරේ. දැන් මේ ඔයාලට පේනවා ඇති මෙන්න මේක දැන් මේකේ තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේකේ කහ පාට ගතියක් තියෙනවා. මේ කහ පාට ගතියක් තියෙන්නේ මෙන්න මේකේ පෝෂක අඩු වෙලා. දැන් මේ කහ පාටට මෙන්න මේ කහ පාටට ඇවිල්ලා මෙන්න මේක සුදු පාට වගේ වෙනවනම් ඒක තමයි ඒ කියන්නේ යකඩ මදිකම තමයි. එහෙම වුණොත් මෙන්න මේකට යකඩ තියෙන දියර පොහොර එකක් අපි ස්ප්‍රේ කරන්න ඕනේ. එන්නේ ඒ විදිහට ස්ප්‍රේ කරොත් ඔයාලට මෙන්න මේ වගේ ඩෙෆිෂියන්සි අවම කරගන්න පුළුවන්. එහෙනම් අද අපි දැනගත්ත කොහොමද දියර පොහොර අපි හඳුනාගත්ත දියර පොහොර වර්ග දෙක තුනක් අපි හඳුනාගත්තා. දියර පොහොර කොහොමද ස්ප්‍රේ කරන්න ඕනි මොන වෙලාවෙදි ස්ප්‍රේ කරන්න ඕනි කියලාත් අපි හඳුනාගත්තා. ආයෙ ඔයාලට පුළුවන් මෙන්න මේ පැල කාලේ මේක ගන්න තියෙන මේ නයිමිරිස් වගාව සාමාන්‍ය මේකේ මල් එන කාලෙට ඔයාලට මල් ගොඩාක් ගන්න පුළුවන් මෙන්න මේ දියර පොහොර පාවිච්චි කරලා. ඒකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් K44 ඊට පස්සේ K44 පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ මං ඉස්සෙල්ලා කිව්ව සුපර් මැක්ස් ඊට පස්සේ සුපර් මැක්ස් එකට ඔයාලා DP98 වෙජි මැක්ස් එන්න ඒවා පාවිච්චි කරලා ඉක්මනට මෙන්න මේ වගේ මල් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ කරල් ඉක්මනින් ලොකු කරගන්න පුළුවන්. කරලේ ප්‍රමාණය ඉක්මනින් ලොකු කරගන්න පුළුවන්. ආයෙ මෙන්න මේකට කැල්සියම් අපි කලින් කතා කරා කලින් වීඩියෝ එකේ කතා කරා කැල්සියම් පොර ගැන. එන්නේ කැල්සියම් මොනත් යාළුවනේ මෙන්න මේ විදිහට දිය කරලා අපිට දාන්න පුළුවන්. එන්නේ මේ විදිහට ඔයාලත් මෙන්න මේ දියර පොහොර පාවිච්චි කරන්න ඔයාලට තව මේ ගැන මොන හරි ප්‍රශ්න ඇති. ඒ කියන්නේ මම දන්නවා ඔයාලට වගාවක් කරන් යද්දි ගොඩාක් ප්‍රශ්න එනවා. අපිටත් ප්‍රශ්න ආවා. අපි දැන් අවුරුදු ගාණක් මේවා කරලා තමයි අපි මේ අත්දැකීම් අරන් තියෙන්නේ. ඔයාලට තලතෙන් වගාවක් කරනවා නම් ගොඩාක් ප්‍රශ්න ඇති. එහෙම ප්‍රශ්නයක් තිබුණොත් යාළුවනේ ඔයාලා පහලින් අපිට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම මට වෙලාවක් ලැබුණ ගමන් ඔයාලගේ ප්‍රශ්නෙට උත්තරයක් අනිවාර්යෙන් කමෙන්ට් එකෙන් දානවා. අපේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් අපේ වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් යාළුවනේ තවත් වැදගත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.